හායි යාළුවනේ කුක් විත් දර්ශි channel එකෙන් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ මං අදත් ඔයාලට රසම රස සුපිරි රෙසිපි එකක් අරගෙනයි ආවේ. මොනවද කියලා දන්නව නේද? රතු වල හැමදාම එකම විදියට උයලා කාලා ඇති වෙලාද? ඉතින් මෙන්න මේ විදිහටත් කාලා බලමුද? ලොකු වෙනස්කමක් නන් නෙවෙයි. හැබැයි මේ විදිහට උයලා සුදු කැකුළු හාල් ටිකක් උයාගත්තාම ආයි වෙන මුකුත්ම ඕනි නෑ. ඔන්න ඉතින් මං ඉස්සෙල්ලාම මෙන්න මෙහෙම රතු වල ගෙඩි ටික අරගෙන ඒක ඉස්සෙල්ලාම සුද්ධ කරගන්නවා. මේ තියෙන්නේ සුද්ධ කළාට පස්සේ තමයි. ඊට පස්සේ ඒ ටික හොඳට හොද ගන්නවා. මේවා ඉතින් සාමාන්‍ය දේවල් තමයි. ඒ වුණාට දෙයක් කරනකොට ඒක පිළිවෙලකට කරන්න ඕනි නිසායි මම මුලින් ඉඳන්ම පෙන්නන්නේ. ඉතින් යාළුවනේ ඊට පස්සේ මං ගන්නෙ මොකක්ද බලන්නකෝ. මෙන්න මේ ග්‍රේටර් එක තමයි ගන්නෙ. අපි හැමදාම පිහියෙන් කපලා කාලා ඇති වෙලානේ. මෙන්න මේ ග්‍රේටර් එක අරගෙන මම මේ කරන විදිහට අපි අර සාමාන්‍ය විදියට කැරට් ගාන්නේ අන්න ඒ වගේ මම රතු වල ටික ගාලා ගන්නවා. ඉතින් ඔයාලට ඔය කපන්න කොටන්න කම්මැලි වෙලාවට රසම රස සුපිරි රතු වල මාළුවක් හදාගන්න තමයි මේ අපි යන්නේ. ඉතින් මම දැන් මෙන්න මෙහෙම රතු වල ගෙඩි ටික ඔක්කොම ග්‍රේට් කරගන්නවා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ සෙනසුරාදා උදේ දවසක. මොකද මට හැම වෙලේම වීඩියෝ කරගන්න වෙලාවක් නැහැ. බබත් බලාගෙන ගෙදර වැඩත් කරලා ඊට අමතරව මම අර ඔයාලට වීඩියෝ දාලා තියෙන්නේ අමතර ආදායමක් හොයාගන්න ඒවා. ඒවත් කරන ගමන් තමයි මම මේ වීඩියෝ කරන්නේ. ඉතින් සෙනසුරාදා ඉරිද වගේ දවසකට තමයි මට වීඩියෝ එකක් කරගන්න පුළුවන්. මොකද අපි උයනකොට සතිය දවස් ඉතුරු 5ට උදේටයි දවල්ටයි මහන්තියට වැඩට කෑම අරන් යන්නත් ඕනි නිසා එකට හදන්නේ. ඊට පස්සේ ආයෙ රැට තමයි අපි ආයෙ කෑම වේලක් හදන්නේ. ඉතින් අපේ බබත් එක්ක මට ඒව කරන ගමන් ඉක්මනට වීඩියෝ කරගන්න අමාරුයි. ඒක නිසා පුළුවන් වෙලාවට තමයි මම ඔයාලත් එක්ක වීඩියෝ එකක් විතාගන්නේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මම මගේ බීට්රූට් ටික ඔක්කොම ග්‍රේඩ් කරගෙන ඉවරුණාට පස්සේ ඊට පස්සේ ඇතිලියක් අරගෙන මේකට මැටි කියලා ඕනි නැහැ. ඔයාට තියෙන ඕනි එකක් ගන්න පුළුවන්. මං ඒකට බීට්රූට් ටික මෙන්න මේ විදියට දාගෙන ඒකටම ඉතුරු පහේ ටිකක් දාගන්නවා. මේකට ඕනි වෙන්නේ මෙන්න මෙහෙම අලගෙඩියක් කපලා චූටි කෑලි වලට කපලා අරගෙන ලූණු ගෙඩියක්, අමු මිරිස් ටිකක්, කරපිංචා ටිකක්, තව මේකට රම්පි තියනවා නම් රම්පෙත් දාගත්තට කමක් නැහැ. ඉතින් දැන් මේ ටිකත් මම මේ බීට්රූට් මාළුවට දාගෙන ඊට පස්සේ මේකටම මං ඉතුරු 3-5 පහේ ටිකක් දාගන්නවා. ඉතින් යාළුවනේ මේක දාගන්න අතරතුරේ ඔයා මේ දවස් ටිකේ හරියට පොල් ගණන් නේද? සමහර විට පොල් තියෙන ගෙවල් වෙන්න පුළුවන්, නැති ගෙවල් වෙන්න පුළුවන්. අඩු ගානේ පොල් ගෙඩියක් එක වෙලාවකට හොයා ගන්නවත් බැරි තරම්. ඒ තරම් පොල් ගණන්. ඉතින් එහෙම වෙලාවට ඔයාලගේ ගෙදර පොල් නැත්තම් මේ පහේ ටික ඔක්කොම දාලා. ඒ කියන්නේ දැන් මං අර පහේ ටික දාලා ඔන්න දැන් 3-5 දැම්මා. ඊට පස්සේ ඒකටම කහ කුඩු ටිකකුත් දාගන්නවා. ඒකටම ඊට පස්සේ මිරිස් කුඩු ටිකකුත් මං දාගන්නවා. ඒ වගේම ඉතුරු එක තමයි ලුණු කුඩු. ඒකත් ඔහොමම දාගෙන මං ඒකට දියකිරි ටික දාලා කලවම් කරනවා. ඔයාලට පොල් කිරි දියකිරි මේ වෙලාවේ නැත්තම් මේකට වතුර ටිකක් දාලා ඇතිරිය ලිපේ තියලා හොඳින් වහලා තියලා ඒක තැඹුණාට පස්සේ ඔයාලට මේක ටෙම්පරාදුවක් කරගෙන අරන් බලන්නකෝ. ආයි පොල් දැම්මා වගේ තමයි. හැබැයි මම මේ වෙලාවේ මේක ටෙම්පරාදු කරන්නේ නැති නිසා මං දියකිරි ටික දාලා ඒක ලිප උඩින් තියලා ඊට පස්සේ ටිකක් තැම්බෙන්න වහලා තියෙනවා. ඉතින් දැන් මම තැම්බෙන්න වහලා තියලා මේ ටිකක් වෙලා ගියාට පස්සේ තාම දියකිරි ටික දාලා ඉවරයි. මං ඔයාලට කිව්වේ දියකිරි පොල් මිටිකිරි නැත්තම් වතුර ටිකක් දාලා මෙන්න මේ වගේ ඒක තැම්බෙන්න තියන්න. ඉතින් මම මෙන්න මෙහෙම ඒක තැම්බෙන්න තියලා ඒක ලාවට හිඳීගෙන එනකොට ඒකට මිටිකිරි ටිකක් දාලා ගන්නවා. ඔයාලට පේනවනේ මම ඒකට දැනුයි මිටිකිරි ටික දැම්මේ. හොඳටම තැම්බුණාට පස්සේ. ඉතින් ඔයාලට කිරි නැති අයට ඔයාලා මේ වගේ හොඳටම තැම්බුණාට පස්සේ
ඒක වෙනම ආයෙ තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් අබ චුට්ටක් දාලා ඊට පස්සේ ලූණු කරපිංචා සුදු ලූණු වගේ ටිකක් කරලා මේ බීට්‍රූට් මාළුවට දාගෙන ඒක හිඳෙන්න තියලා බා ගන්න. එතකොට ඉතින් මේ වගේම තමයි. හැමෝටම එක වගේ කරන්න බෑනේ. ඉතින් අන්න ඒක නිසයි මං එහෙම කරන්න කිව්වේ. ඔන්න දැන් මගේ බීට්‍රූට් මාළුව හොඳටම හිඳිලා ඉවරයි. බලන්නකෝ රතුම රතු පාටට අලත් එක්ක දිලිසෙන ලස්සන. මේකට සුදු හාල් බත් ටිකක් උයලා ගන්නකෝ. ආයෙ වෙන මුකුත් ඕනි නෑ. ඉතින් ඔය මස් මාළු කරවල හොයන අයට මේකටම ඕනනම් කරවල කෑල්ලක් උනත් දාගන්න පුළුවන්. එහෙම දැම්මහමත් අමුතු ක්ලික් එකක් තියෙනවා. තව දෙයක්. මේ වෙලාවේ ඔයාලට බීට්‍රූට් මාළුව හදන්න අල නැත්තම් ඒ වෙනුවට පරිප්පු ටිකක් උනත් දාගන්න පුළුවන් ළමයි. ඔන්න ඉතින් දැන් උදේ වරුවේ අපි බුදු සාදු වඳින වෙලාව තමයි මේ. ඉතින් මේ මම මගේ වත්තේ හිටවල තියෙන මල් වලින් මල් පොකුරක් තමයි බුදු සාදුට ගෙනත් තියන්නේ. හැබැයි මේ මල් වල නම නම් මම දන්නේ නැහැ. හැබැයි මම වත්තේ ගොඩාක්ම මේවා හිටවල තියෙනවා. එක කාලයකට මේවා ගොඩාක් පිපිලා මුළු මිදුලම මාරම ලස්සනයි. ඉන්නකෝ මං ඔයාලට මේ වීඩියෝ එක ඉවර වෙලා අවසානෙට මගේ මිදුලේ ලස්සනට මල් පිපිලා තියෙන ඒ වීඩියෝ එකකුත් දාන්නම්කෝ. බලන්නකෝ. ඇත්තටම මාරම ලස්සනයි. ඉතින් මම පහන තියෙන වෙලාවට අපේ මයෝන් බබා ඇවිල්ලා එයා තමයි හඳුන් කූඩු පත්තු කරන්නේ. ඔය පේනව නේද? එයා තනියම හඳුන් කූඩු පත්තු කරලා අන්තිමට ඒක නිවලා ගහන්නෙත් එයාම තමයි. බලන්නකෝ පඬිතුකම් කරනවා හොඳද? දැන් ඔය බුදු සාදුට එයා දුම් අල්ලනවා. ඉතින් ඒවත් ඉතින් බලන් ඉඳලා හැමදේම කරන්න පුරුදු වෙලා අපේ මයෝන් බබාට අනිවාර්යෙන් හඳුන් කූඩු පත්තු කරන්න නම් ඕනි. ඉතින් ඔන්න ඔහොම තමයි අපි උදේට අපේ බුදු සාදුට පහන තියන්නේ. ඔන්න ඉතින් හඳුන් කූර වට්ටගත්තා. ඉතින් දැන් ඒක අරන් තියන්න මම තමයි පොඩි උදව් කරලා ඔය විදිහට තමයි අපේ මයෝන් බබා උදේට බුදු සාදු වන්දනා කරගන්නේ. ඔය පේනවනේ ඉතින් බටු ඇට දෙකක් උස නැහැ. හැබැයි පුටු උඩ නැගලා තමයි යා සාදු වඳින්නේ. ඉතින් ඔන්න මං ඔයාලට කිව්වා වගේ මගේ මිදුලේ තියෙන අර මල්වල වීඩියෝ එකක් තමයි මේ අරගෙන ආවේ. පේනව නේද? මේ හැම ගහකම එක මල ගානේ පිපෙනවා. එක වෙලාවකටයි පඳුරු තියෙන්නේ. ඒ පඳුරු වල මල් 3-4 පිරෙනවා. මාරම ලස්සනයි. හැබැයි දවස් ගණන් නම් තියෙන්නේ නැහැ. එක දවසින් පිපිලා එක දවසින් පර වෙනවා. මේ ගහ තනිකර ලුණු ගහ වගේ. ඒක යට තියෙන්නේ අලයක් ලුණු ගහම තමයි. ඉතින් නම දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට ඕනි නම් මට කියන්න මං එවන්නම්. ඕනි තරම් තියෙනවා. ඉතින් බලන්නකෝ මං අද බීට්‍රූට් මාළුවත් එක්ක ඒකට ගැලපෙන්න හැදුවේ මොනවද කියලා. ඔන්න සුදු කැකුළු බත් උයලා ඒකට බීට්‍රූට් මාළුවයි කලවං කොළ මැල්ලුමකුයි ඒ වගේම මෝර කරෝල හොද්දකුත් හදාගත්තා. ඉතින් දැන් රස්නේ පිටින් කාලා බලන්නකෝ. රසම රසයි. ඉතින් මං අදට අපේ වීඩියෝ එක අවසන් කරනවා. අපේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා අපිට සපෝට් එකක් ලබලා දෙන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. සතුටින් ඉන්න.